guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ෂෙයා කරගන්නේ දවස් දෙකක වීඩියෝ එකක්. ඒ වුණාට මේක එක දවසක් වෙලා තමයි නවතින්නේ. උග කාලෙකින් තමයි වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. මොකද මම ගොඩක් බිසි වෙලා හිටියා. හරි, ඒ වුණාට කමක් නැහැ. දැන් අපි බලමු අද වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි වැඩ කතා. දැන් යමු වීඩියෝ එකට. ඉතින් මම දිනපතා වැඩ ආරම්භ කරන්න මගේ මේ ලස්සන මල් ටිකට වතුර දාලා ඒකම තියෙන පෙට්ටි මිරිස් පැල ඊට පස්සේ මගේ එහා පැත්තේ පැල ඔය ටිකට වතුර දාලා දැන් වතුර දාලා ඉවරලා යනවා බුදු පහන තියන්න. උදේ පාන්දරම බුදු පහන තියන්න බෑ. ඉතින් ළමයි දැන් මම මේ මල් නෙලන ගමන් තමයි ඉන්නේ. ඔයාලා වෙක්ක යන්න මම මල් නෙලන තැනට. ඉතින් රෝස මල් ටිකකුත් කඩාගෙන දැන් යන්නේ සුදු මල් ටික ගාවට. මේ අද අපේ ගෙදර මලුත් ටිකක් අඩුයි. කමක් නෑ අපි තියෙන ටික කඩා ගමු. ඉතින් මම මල් නෙලාගෙන ඉවරයි. ඉතුරු මල් ටික නෙලන්නේ ආච්චිලා ගෙදරින්. මොකද අපේ ගෙදර වැඩි මල් නැහැ. අපි ඉක්මනටම ගිහලා ආච්චිලා ගෙදරින් මල් ටිකක් නෙලාගෙන එමු. ඉතින් ළමයි ඔන්න අද මම ලස්සන මල් වට්ටියක් හදනවා. ඉතින් මම බුදු පහන තියෙන එක වීඩියෝ කරන්නේ නැහැ. මොකද මට බුදුන් අඳින ගමන් වීඩියෝ කරන්න ටිකක් අමාරුයිනේ. එතකොට මගේ බුදුන් අඳින වැඩේ හරියට සිද්ධ නෑ. වීඩියෝ කරන වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මම ඔයාලත් එක්ක මිඩකල් ෂෙයා කරගෙන තියෙනවනේ මම බුදුන් අඳිනවා. එහෙනම් ඉතින් අපි බුදුන් ඇඳලා හම්බ වෙමු. හරි, ඉතින් දැන් ඔන්න මම බුදුන් ඇඳලා ආවා. මට පොඩි බඩගින්නක් ආවා අඹ කන්න. ඉතින් මම හදන්නේ මේ අඹ අච්චාරුවක් හදන්න. පේනවනේ මේක රස පාටට තියෙනවා. මට මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් ආයිමත් අඹ කන්න හිතෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු කියලා ආදරයෙන් ඉල්ලනවා. හරි, ඉතින් මට කතාවෙන් shout out ටිකක් දෙන්න අමතකුණානේ. ඉතින් මම හිතුවා මගේ වීඩියෝස් වල ලස්සනම කමෙන්ට් දාන 4 දෙනෙක්ගේ නම ඒ කියන්නේ කමෙන්ට් එක බ්ලොග් එකේ කියවන්න. එහෙනම් ඉතින් අපි පළවෙනි shout out එක යන්නේ කාටද කියලා බලමු. ඉතින් මගේ first shout out එක යන්නේ විනු මිනංගි ඔයාට. ඉතින් හැමදාම වගේ ලස්සන වීඩියෝස් කියලා දාලා තියෙනවා. ගොඩක් thank you නංගි මේ කමෙන්ට් එක මට දැම්මට. ඉතින් මගේ දෙවෙනි shout out එක යන්නේ මේ අක්කට. ඉතින් thank you මේ කමෙන්ට් එක දැම්මටත්. මේකේ හරියට නමක් නැති නිසා තමයි අක්කේ නම කිව්වේ නැත්තේ. ඉතින් ඔන්න තුන්වෙනි shout out එක යන්නේ අක්කේ ඔයාට. හතරවෙනි shout out එක යන්නේ නංගි ඔයාට. ඉතින් මේ ලස්සනක දාපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් අදට මම යනවා. bye.